බල්ලෙක් ගැන කතාවක් නෙමෙයි කරන්න යන්නේ. මේ බූරුවෙක් ගැන කතාවක් කරන්න යන්නේ. බූරුවෙක් නෙමෙයි බං බූරු නාම්බෙක්. මෙහෙමත් රැවටීමක්. ඉතින් ඔය ඉස්සර කාලේ ඉඳලා තියෙනවා මේ මිනිසෙක් හරිද? ඒ මිනිසයාට ඉඳලා තියෙනවා මේ බූරුවෙක් හරිද? දැන් මේ මිනිසයාට ඉතින් බූරු වගේ වැඩකුත් නැල්ලු ඉතින්. ඒක නිසා මේ බූරුවා මේ විකුණන්න ඕනියලා මේ මිනිසයාට. ඉතින් මේ මිනිසයා කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? බූරුවගේ පස්සපැත්ත තියෙන්නේ. පස්සපැත්තට රත්තරන් කාසි දාලා. රත්තරන් කාසි දාලා ඉවරලා මූ ගමවට රවුමක් කරන් ගිහිල්ලා. හරිද? ඒ මූ ගමවට රවුමක් කරා යද්දී අර රත්තරන් මේ දානවනේ. බොක 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 දානවා සට ගහලා. හැබැයි බොකත් එක්ක වැටෙන්නේ රත්තරන් කාසි. හරිද? ඉතින් මෙහෙම ඉතින් අරන් යද්දී මේ එක මිනිස්සෙක් මේක දැකලා මෙයා ගන්නවා. මේ බූරුවා සල්ලි දීලා කෝටි ගාණක් දීලා ගන්න. හැබැයි ඈ බූරුවා ඉතින් අතරක් කාසි දාන බූරුවෙක්නේ බොක දාද්දි. ඉතින් මෙයා ගෙදරට අරන් ගිහිල්ලා වයිෆ්ටත් පෙන්නනවා. පෙන්නලා ඉවරලා ඉතින් මූ බොක දානකන් ඉන්නවා. මූ දැන් ඉතින් ඕන්න බොක දානවා. පළවෙනි බොකක් දානවා. ප්‍රතිචාරයක් නැහැ. මේ කාසි වැටෙන්නේ නැහැ. ඉස්සල්ලා ඔය ආරු රවටලා මුට දුන්නේ බූරුවා. දෙවෙනි එකක් දානවා. දැන් ගෑණිත් වයින්නවා. ගිහිල්ලා මෙව කරගෙන වරෙන් කියලා. ඊට පස්සේ ගෑණිගේ බරපර ඉවස ගන්න බැරුව මේ යනවා අයිතිකාරයා ළඟට ගිහිල්ලා වෙලා බලද්දි නැහැ. අයිතිකාරයා නැහැ පළවෙනි දවසේ යද්දි. දෙවෙනි දවසෙත් යනවා. දෙවෙනි දවසෙත් යද්දි නැහැ. තුන්වෙනි දවසෙත් යනවා. තුන්වෙනි දවසේ යද්දි මේ බූරුවා ගත්ත එක්කෙනා ළඟ හිනා බල්ලෝ දෙන්නෙක්. බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක බල්ලෙක්ට කතා කරන්න පුළුවන්. අනිත් බල්ලට කතා කරන්න බෑ. හරිද? ඉතින් ඊට පස්සේ මේ අර කතා කරන්න පුළුවන් බල්ලා දාලා ඉල්ල කිව්වලු දැන් මේ දැන් පුකට පයින්යක් ගහලා ඉවරලා මේ කිව්වලු පොඩ රවුමක් දුවලා ඇවිල්ලා කතා කරන්න කියලා. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න පුකට පයින්යක් ගහලා ඔන්න බල්ලා යනවලු. බල්ලා දුවගෙන ගිහිල්ලා ආය ඇවිල්ලා ඉවරලා ඔන්න කතාව මේ කියන්නේ පොඩ්ඩක් කතා කරාලු. ඊට පස්සේ අරුවට අර මේ බූරුවා කේස් එක අමතක වුණාලු. දැන් බල්ලට ආසාවක් ඇති වුණාලු. මුන් ළඟ බල්ලු දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් මූ තව ලොකු ගානක් යට කරලා ඉවරලා මූ තව අර බල්ලා අරන් යනවා. අර කපටි වෙලෙන්ද මොකද කරන්නේ? කතා කරන්න පුළුවන් බල්ලා මේ තියලා අර වෙන බල්ලෙක් දෙනවා. ඒ කියන්නේ එක වගේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා කිව්වනේ. ඒ බල්ලා අරන් යනවා ගෙදර. ඊට පස්සේ ඔන්න ගෑණි ඈතින්ම අකිනවා. කෑ ගහනවා. "ඕයි තමුසේ ඕයි ගියේ මේ බූරුවා ගැන අහන්නේ තමුසේ ඔය බල්ලෙක් අරගෙන දඟලන්නේ මොනවද කියලා අහනවා. තමුසේ ඉන්නවකෝයි කියලා හැම කියනවා. තමුසේ ඉන්නවකෝයි පාඩුවේ මේ බල්ලට කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. එහෙනම් කරනවක බලන්න කියලා පිනින්ද කියනවා. ඊට පස්සේ ඉතින් අර අයිතිකාරයා බල්ලගේ අයිතිකාරයා කරා වගේ පුකට පයින්යක් ගහනවා. පුකට පයින්යක් ගහලා ඉවරලා හරි දැන් කරහන් කියනවා. ආරෝ දිව්වමලු ආවේ නැලු පැත්ත පලාතගේ බල්ලා. හිතා ගන්න පුළුවන් ඉතින් ගෑණිකින් ආයේ මොකද වෙන්නේ කියලා ඉතින් ඉතින් කනක් ඇහෙන්න නැතුව තියෙන්නේ නැති ආයේ ගෙදර. ඔන්න ඕකයි ජලපරි ඒ කාලේ තිබ්බ ජලපරි වෙලඳන් ඕවා. මරු වෙලඳන් මේවා. මෙහෙමත් මිනිස්සු රැවටුවා ඉස්සර. අපේ මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු තමයි ඔකට රැවටිලා තියෙන ගොඩක්. මං හරිද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් මගේ මතය වෙන්නම් ඒක හරි කියලා. මොකද මේ මං දන්න කීප දෙනෙකුත් ඉන්නවා. ඒ කීප දෙනාටත් ඒ වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා. ජලපරි කේස් වෙලා තියෙනවා. මේ ගන්න යන එක බඩුවක් මේ දෝෂ තියෙන බඩුවක් තමයි උස්සගෙන ඉන්නේ. ඊට පස්සේ ඒක මාරු කරන්න යනවා. ඒක මාරු කරන්න ගියපුවාම මුදලාලි කරන්නේ මේ ඒකට තව එකක් දාලා ඉවරලා මෙව කරලා එවනවා. එතකොට බඩු දෙකයි උට ඉතින් ඉවරයි ඉතින්. සල්ලිත් අපරායි.